සිස්ටර් නිෂානිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක්. අද මම ඔයගොල්ලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කුඩා දරුවන්ගේ ආහාර ආරම්භ කිරීම ගැන. පුංචි පැටියට මව්කිරි දීලා අපි දවසින් දවස බලාගෙන ඉන්නවා අපි අතින් රසට හදලා කෑම කටක් කවන්නේ කවද්ද කියලා. එතකොට අම්මලා හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඔබේ දරුවට කවදටද ආහාර දීම ආරම්භ කරන්න කියලා. සාමාන්‍යයෙන් දරුවෙකුට ආහාර දීම ආරම්භ කරන්නේ මාස 6ක් සම්පූර්ණ වුණාට පස්සේ, ඒ කියන්නේ දින 180ක් සම්පූර්ණ වුණාට පස්සේ තමයි කුඩා දරුවෙකුට ආහාර ලබා දීම පටන් ගන්න. හැබැයි විශේෂිත අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් මත ඔයගොල්ලන්ට ඊට කලින් මේක ආරම්භ කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. කෙසේ වෙතත් ඒ වගේ අවස්ථාවක දරුවෙකුට ආහාර දීම ආරම්භ කිරීමට මත්තෙන් බලන කරුණු කාරණා කීපයක් තියෙනවා. පළවෙනිම කාරණාව තමයි දරුවට හිස කෙලින් කරලා තියාගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මාස 6ක් වෙන දරුවෙකුට හොඳින් හිස කෙලින් කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඊට කලින් ආරම්භ කරනවා නම් අපි මේ හැකියාව සැලකිලිට ගන්නවා. මොකද ඝන ආහාරයක් අපි දබා දෙන්නේ. එතකොට ඒක හිර වෙන්නේ නැතුව බබාට පහසුවෙන් ගිලින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊළඟ කාරණේ තමයි දියර ආහාර. ඒ කියන්නේ මව් කිරි වලට පුරුදු වෙච්ච දරුවා ඝන ආහාරයක් හපලා ගිලින්න පුළුවන් තත්ත්වයට සූදානම් වෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි දරුවට ආහාරය රස විඳීමේ හැකියාවක් තියෙනවද කියන එකත් අපි සැලකිලිමත් වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් කුඩා දරුවෙක් ඉදිරියේ වැඩිහිටියෝ පිරිසක් ආහාර ගත්තොත් අපි හැමෝම දකිනවා අර දරුවා වැඩිහිටියන්ව අනුකරණය කරමින් කට ඒ විදිහට හදාගෙන තලු මරමින් ඒ ආහාරයේ රස විඳින්න උත්සාහ ගන්නවා. එතකොට ආහාර දෙන්න අපි පටන් ගන්නකොට මේ හැකියාවත් සැලකිල්ලට ගන්නවා. ඊළඟට දරුවෙකුට අතින් ආහාර අල්ලන්න පුළුවන්ද කියන හැකියාවත් මෙහිදී සැලකිල්ලට ගන්නවා. කුඩා කල සිටම දරුවගේ ආහාර දීම තුලින් අපි පෝෂණය විතරක් නෙමෙයි දෙන්නේ දරුවගේ විනයත් හදා ගන්න පුළුවන් මේ ආහාර දීම තුලින්. ඒ නිසා මේ කියපු කරුණු කාරණා සැලකිල්ලට අරගෙන තමයි අපි කුඩා දරුවෙකුට ආහාර දීම ආරම්භ කරන්නේ. මාස 6ක් යනකම් මව්කිරි වලින් විතරක් පෝෂණය වෙන්න පුළුවන් දරුවට ඇයි මාස 6න් පස්සේ මව්කිරි ප්‍රමාණවත් නොවෙන්නේ කියලා අපි හිතුවොත් දරුවා දිනෙන් දින වර්ධනය වෙනකොට එයාගේ තියෙන කැලරි අවශ්‍යතාවයත් වැඩි වෙනවා. එතකොට මව්කිරි වලින් ලැබෙන ශක්තිය අවශ්‍යතාවය ප්‍රමාණවත් නොවෙනකොට ඒ දරුවට අපිට අමතර ආහාර පටන් ගන්න සිද්ධ වෙනවා. මේක වයසත් එක්ක දෙන ආහාර ප්‍රමාණය සහ ආහාර විවිධත්වයත් වෙනස් වෙනවා. ඒක අම්මලාට පෞද්ගලික සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සැසිවලදී දැනගන්න ලැබෙනවා. ළමකට ආහාර දෙනකොට කොයි ප්‍රමාණ වලින්ද කොයි විදිහටද දෙන්නේ කියලා. මම අද කතා කරන්නේ ඔයගොල්ලන්ට ආහාර දීම ආරම්භ කරන විදිය නිසා මම ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට අපි ආරම්භයේ ඉඳලම ආහාරය උකු ස්වභාවයකින් දෙන්න පුරුදු වෙන්න ඕන. හේතුව තමයි අපි දියර ස්වභාවයකින් දුන්නොත් එහෙම ඒකේ දරුවට ලැබෙන ප්‍රයෝජනය අඩුයි. ඒ කියන්නේ දරුවගේ තියෙන කුඩා ආමාශයක් ඒකේ අල්ලන ප්‍රමාණය අඩුයි. එතකොට අපි වතුර ටිකකින් කුස පුරවනවා වගේ වැඩක් තමයි සිද්ධ වෙන්නේ. අවශ්‍ය ඝනත්වය නැහැ, අවශ්‍ය පෝෂණය නැහැ. ඒ වගේම තමයි දරුවගේ දත් වර්ධනය වෙන්න, හණුව හොඳට ශක්තිමත් වෙන්න ආහාර හපන්න ඕන. එතකොට දියර ආහාරයක් හපන්න දෙයක් නැති නිසා උප ස්වභාවයකින් දෙනකොට දරුවා එය තල්ලින් සපන්න පුරුදු වෙනවා, දත් තිබුණත් නැතත්. ඒ නිසා එවැනි දරුවෙකුට ඉක්මනට ඝන ආහාර වලට හුරු වීමේ හැකියාව තියෙනවා. එහෙම නොමැති වුණොත් අවුරුද්දක් ගියත් ඔබේ දරුවට ඝන ආහාර ලබා දීමේ හැකියාව නැති වෙන්න පුළුවන්. ඔබ මුල ඉඳලම දිගින් දිගටම දියර ආහාර ලබා දුන්නොත්. ඒ වගේම අපි පුරුදු වෙන්න ඕනි ලබා දෙන ආහාරයේ ඝනත්වය ටිකෙන් ටික වැඩි කරමින් කැබලි සහිත ආහාර වලට හුරු කිරීමට පුරුදු වෙන්න ඕනේ. දරුවට ආහාර ලබා දීම ආරම්භ කරපු මුල කාලයේ සිටම දරුවට නියමිත ස්ථානයක් පිළියෙල කරලා එතන ඉඳලා ඒ දරුවට කෑම කැවීම පුරුදු කරන්න ඕන. ඒ රැක බලා ගන්නා විසින් ඒ කෑම කවන අතරතුර දරුවා ඉදිරියේ ඒ කෑම පිඟානක් තියලා තිබ්බහම එයා හුරු වෙනවා ඒ කෑම අතින් අල්ලන්න, ඇඟිලි වලින් අල්ලලා කටේ දාගන්න. මේ නිසා දරුවාගේ ඒ කුඩා මේ පේශීන් වල චලන හැකියාව ඇවිල්ලා ඒවත් වර්ධනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ කරුණු සලකා බලා ඔබේ කුඩා දරුවාට ආහාර ලබා දීම ආරම්භ කිරීමට වග බලා ගන්න මතක් කරමින් අද දිනේ ඔබ
ඔබෙන් සමුගෙන යනවා. ඊළඟ දවසකදී තවත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙයි.